හායි යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලට පොරොන්දු වෙන විදිහටම අපේ රටේ තියෙන හරිම ලස්සන වටින තැනක් පෙන්වන්න තමයි අද මම ඔයාලව එක්කගෙන යන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් එන්නකෝ මේ කොහෙද කියලා බලන්න. බදුල්ල පුරවරයේ තියෙන හරිම ලස්සන තැනක් බලන්න තමයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ අභිනවයෙන් නිදිවුණු අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ අභියසට තමයි අද මම ඔයාලව මේ එක්කගෙන ආවේ. මේ ලස්සන කඳු මුදුනේ විරාජමානව වැඩ ඉන්න අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ වන්දනාමාන කරලා තමයි මමත් මේ ලස්සන පරිසරයේ විඳින්න සූදානම් වුණේ. නිල් පාට අහසේ පාළුව මකන්න තනින් තනින් පාවෙන වලාකුළු වගේම කොළ පාටින් දිලිසෙන මේ ලස්සන කඳුපන්ති ටික දැක්කම හිතට දැනෙන්නේ මහා ලොකු ආඩම්බරයක්. මේ මගේ රට නේද කියලා හිතට දැනෙන සතුට ඒ හැඟීම කියන්න වචන නැති තරම්. හරිම ලස්සනයි. බෝධීන් වහන්සේගේ රන්වැට නිර්මාණය සඳහා අවශ්‍ය කරන රන් කණු මෙම ස්ථානයෙන් අරගෙන පූජා කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ රන් කණුවක බරපැන දරන්න දායකත්වයේ සපයන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒකත් අලුගොල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරන්න එන ඔයාලට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් කියලා මතක් කරන්න ඕන. ඉතින් මේ ලස්සන කඳු මුදුන නිර්මාණය වුණු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරන්න වගේම මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳින්න ඔයාලටත් පුළුවන්. ඔයාලත් දවසක අනිවාර්යයෙන්ම මෙතනට එන්න. බදුල්ල පැත්තේ ට්‍රිප් එකක් එනවා නම් මෙතනට එන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. මං එනකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.